සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්නේ ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන සිංහල බෞද්ධයන්ගේ හදවත් තුළ විශේෂ තැනක් ගන්න පොසොන් පොහොය දිනය ගැනයි. මේ උතුම් පොහොය දිනය හුදෙක් ආගමික වතාවන් වලට පමණක් සීමා නොවී අපේ සංස්කෘතික සමාජය සහ ජාතිය ගොඩනැගීමට කොතරම් දායකත්වයක් ලබා දුන්නාද කියා ඓතිහාසික සාධක සමගින් අද අපි විමසා බලමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් ප්‍රයිමරි TV channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න කියලා. ඉතින් යාළුවන්ටත් බලන්න වීඩියෝ share කරන්න. පොසොන් පොහොය අපට වැදගත් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 236 වන වසරේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලංකාවට වැඩම කරවීම සිහිපත් කරන නිසයි. මේ පැමිණීම හුදෙක් බුදුදහම ගැනීමට වඩා එහා ගිය ගැඹුරු අරුතක් ගෙන දුන්නා. එය ලක්දිවට නව සංස්කෘතියක්, නව ජීවන රටාවක් සහ නව දැක්මක් හඳුන්වා දීමක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. මේ ඓතිහාසික සිදුවීම සිදුවුණේ දේවානම්පියතිස්ස රජු මිහින්තලාවේ දඩයමේ ගිය අවස්ථාවකයි. මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස යයි රජු අමතා ප්‍රඥාව මෙන බැලීම සඳහා ප්‍රසිද්ධ අඹ ප්‍රශ්නය ඇසීමෙන් පසුව රජුගේ බුද්ධිය පිළිබඳව සෑහීමකට පත්වී බුදුදහම දේශනා කිරීම ආරම්භ කළා. මේ සිදුවීම ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය යටතේ බුදුසසුන ස්ථාපිත වීමේ ආරම්භය ලෙස සනිටුහන් වෙනවා. මිහිඳු හිමියන්ගේ පැමිණීමත් සමග ලංකාවේ ආගමික සමාජීය සහ සංස්කෘතික ශේෂ්ත්‍රයන්හි දෙවැන්ත පරිවර්තනයක් සිදු වුණා. අපි මුලින්ම බලමු ආගමික වැදගත්කම මොනවද කියලා. ලංකාවේ ථේරවාද බුදුදහම මුල්බැස ගැනීම ආරම්භ වුණේ මේ සිදුවීමෙන් පසුවයි. ථූපාරාමය වැනි පළමු විහෙර විහාර ඉදි කිරීමට මඟ පෑදුනා. පූජා භූමි, ආරාම, දාගැබ් ඉදි කිරීම ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන බිහිවීම ආරම්භ වුණා. දැන් අපි බලමු සමාජයේ වැදගත්කම මොනවද කියලා. දඩයම් යුගයෙන් මිදිලා කුෂිකාර්මික සමාජයක් කරා ශ්‍රී ලංකාව යොමු වීමට බුදුදහම මහත් රුකුලක් වුණා. අහිංසාවාදී සංකල්පයේ සමාජයට එකතු වීමත් සමග සත්ව හිංසනය අඩු වී මිනිසුන් අතර සහයෝගිතාවය වර්ධනය වුණා. බුදුදහම දියුණුවත්ම අධ්‍යාපනයට නව මාවතක් විවෘත වුණා. පිරිවෙන් අධ්‍යාපනයේ බිහි වී භික්ෂුන් වහන්සේලා ශාස්ත්‍රීය දැනුම ව්‍යාප්ත කිරීමේ පුරෝගාමීන් බවට පත් වුණා. දැන් අපි සංස්කෘතික වැදගත්කම බලමුකෝ. බුද්ධාම සමගින් ඉන්දියාවෙන් අලුත් කලා ශිල්ප, ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම, වාරි තාක්ෂණය සහ ලිවීම් කලාව ලංකාවට ගලා ආවා. අනුරාධපුර යුගයේ දැවැන්ත වාරි කර්මාන්ත දියුණුවට මහින්දාගමනයෙන් ලද තාක්ෂණික දැනුම ඉවහල් වූ බව ඉතිහාසඥයන් පෙන්වා දෙනවා. සිංහල හෝඩිය පවා බ්‍රාහ්මී අක්ෂර වලින් බිහි වූ බව පිළිගැනෙනවා. දැන් අපි බලමු දේශපාලන වැදගත්කම මොනවද කියලා. බුදුදහම රාජ්‍යාගම බවට පත්වීමත් සමග රාජ්‍ය පාලනයට දැහැමි සංකල්ප එක් වුණා. ධර්මානුකූල පාලනයක් ඇති කිරීමට රජවරු පෙළඹුණා. අදටත් පොසොන් පොහොය දිනය ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා. මිහින්තලාව සහ අනුරාධපුරය ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් පිරී යනවා. දන්සැල්, පහන්කූඩු, තොරණ, බෞද්ධ දේශනා සහ සිල් සමාදන්වීම මගින් පොසොන් සතිය පුරා දිවයිනම ආලෝකමත් වෙනවා. මේවායින් පිළිඹු වෙන්නේ බුදුදහම අපේ ජන ජීවිතයත් සමග කොතරම් තදින් බැඳී තිබෙනවද යන්නයි. ඉතින් පොසොන් පොහොය කියන්නේ හුදෙක් ආගමික උත්සවයක් විතරක් නෙවෙයි. ඒ අපේ ජාතිය අනන්‍යතාවය ගොඩනැගූ, අපේ සංස්කෘතියට නව පණක් දුන්, අපේ අතීතය, වර්තමානය සහ අනාගතය යා කරන පූජනීය දිනයක්. මේ උතුම් පොසොන් පොහොය දිනේ අපි හැමෝටම ධර්මය අවබෝධ කරගෙන සාමකාමී සෝදශීලී සමාජයක් ගොඩනැගීමට දායක වෙන්නට ශක්තිය ලැබේවයි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා දිගටම එකතු වෙන්න කියලා. යාළුවන්ටත් බලන්න වීඩියෝ share කරන්න. ඉතින් ඉදිරියේදී උදා වෙන පොසොන් පොහොය ඔයාලා හැමෝටම පින්බර පොසොන් පොහොයක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.